නවමෝ පරිච්ඡේදෝ නවවෙනි පරිච්ඡේදය. අභය රාජාභිෂේකෝ අභය රජුරුවන්ගේ අභිෂේකය. මහේසේ ජනයි පුත්තේ දසේ කංච දීතරං සබ්බජෙට්ටෝ භයෝ නාම චිත්තානාම කනෙට්ටිකා. පණ්ඩු වාසුදේව රජුරුවන්ගේ රාජ මහේසිකාව වන බද්ද කච්චායන පුත්කුමරුවන් 10 දෙනෙක් බිහි කළා. එක් දිනයකුත් බිහි කළා. සියල්ලන්ටම වැඩිමහලු වූයේ අභය කුමාරයා. බාල දියණිය චිත්‍රා කුමරියයි. පස්සෙත්වා තං වියාකාසොං බ්‍රාහ්මනාමන්ත පාරගා රජ්‍ය හේතු සුතෝ අස්සා ඝාතයිස්සති මාතුලේ. වේදේ පරතරටම ඉගෙනගත් බ්‍රාහ්මණවරු චිත්‍රා කුමරිය දැක අනාවැකියක් කිව්වා. ඇයගේ පුත්‍ර කුමාරයෙක් රාජ්‍ය අල්ලා ගැනීම පිණිස සිය මාමාවරුන්ව ඝාතනය කරන බවයි. ඝාතෙස්සාම කනිට්ඨන්ති නිච්චිතේ භාතරෝ භයේ වාරේසි කාලේ වාසේසුං ගේතං ඒකතෝනිකේ. මේ අනාවැකිය දැනගත් සහෝදර කුමාරවරු බාල නැගණිය මරවන්න ඕන කියලා නිශ්චය කළා. නමුත් වැඩිමහල් අභය කුමාරයා ඔවුන් ඔය ක්‍රියාවෙන් වැළැක්වුවා. චිත්‍රා කුමරිය යොන් වියටපත් වූ විට එක්ටම් ගේක සිරකොට තැබුවා. රඤ්ඤෝච සිරිගබ්බේන තස්ස ద్వාරං අකාරයං අන්තෝටපේසුං ඒකංච දාසින් නර සතං බහි. රජ්ජරුවන්ගේ ශ්‍රීයහං ගබඩාවෙන් පමණක් ඒ එක්ටම් ගේට යන්න පුළුවන් විදිහට දොරටුවක් කෙරෙව්වා. කුමරියට උපස්ථාන පිණිස ඒ එක්ටම් ගේයක් 16ක තැබෙව්වා. එක්ටම් ගේට පිටතින් රැකවල් පිණිස අතරක් නැතිව රාජපුරුෂයන් 100ක් රැඳෙව්වා. රූපේනුම් මාදයේ නරේ දිට්ඨමත්තාව සායතෝ තතෝ මාද චිත්තාති නාමං සෝප පදං ලබී. යම් විදිහකින් ඒ චිත්‍රා කුමරියව මිනිසුන්ට දකින්ට ලැබුණොත් ඇගේ රූපස්ත්‍රිය නිසා ඇයව දකින මිනිස්සු උමතු වෙලා යනවා. ඒ නිසා ඇගේ චිත්‍රා නමට උපදේකුත් එකතු වුණා. උන්මාද චිත්‍රා යන නම ලැබුණා. සුත්වාන ලංකා ගමනං බද්දකච්චාන දේවියා මාතරා චෝදිතා පුත්තා තපෙත්වේ කංච ආගමුං. දඹදිව පණ්ඩු ශාක්‍ය රජුරුවන්ගේ මෙහෙසිය වන සුසීම දේවිය යනු බද්දකච්චානා දේවියගේ මෑණියෝය. තම දියණිය ලංකාවට පිටත් කොට හැරිය පුවත ඇසූ ඈ දියණියගේ සැපතු බලාගෙන යන්න කියලා සිය පුතුන් සද්දනාගෙන් වැඩි මහල්ලා වූ ගාමිණී කුමරු එහි නවත්වාගෙන අනිත් 6 දෙනාම මෙහාට එව්වා. දිස්වානතේ පණ්ඩුවාසු දේවං ලංකින්ද මාගතා දිස්වානතං කනෙට්ටෙන්ච රෝදිත්වා සහතායච. ඔවුන් මෙහි ඇවිත් ලක් රජු වන පණ්ඩු වාසුදේව රජුරවන්න බැහැ දැක්කා. තමන්ගේ බාල නැගණිය වන බද්ද කච්චානා දේවිය දුටු අවස්ථාවෙහි ඇය හා එක්ව තුටු කඳුළු වැගිරෙව්වා. රඤ්ඤා සුකත සක්කාරා රඤ්ඤානුඤ්ඤාය චාරිකං
චරින් සුලංකා දීපම්මේ නිවාසං ච යථා රුචි. රජ්ජුරුවන්ගෙන් ඊතා හොඳින් සත්කාර සම්මාන ලැබුණා. රජුගේ අනුමැතියෙන් ලංකාවේ නොයෙක් තැන් බලන්ට චාරිකාවේ ගියා. ඒ ප්‍රදේශවල තමන් කැමති ආකාරයට නිවාස තනාගත්තා. රාමේන වසිතට්ඨානං රාමගෝනන්ති උච්චති උරුවේලානුරාධානං නිවාසාච තථා තථා. රාම කුමාරයා තමන් පිණිස සකසාගත් භූමිය රාමගෝණය නමින් හැඳුන්වුණා. ඒ වගේම උරුවේල ගම්මානය උරුවේල කුමාරයා නමිනුත් අනුරාධ ගම්මානය අනුරාධ කුමාරයා නමිනුත් හැඳින්වුණා. තථා විජිත දීගායු රෝහණානං නිවාසකා විජිත ගාමෝ දීඝායු රෝහණන්ති ච උච්චරේ. ඒ වගේම විජිත ගම විජිත කුමාරයා නමින් හැඳින්වුණා. දීඝායුගම දීඝායු කුමාරයා නමින් හැඳින්වුණා. රෝහණ කුමාරයා විසූ ප්‍රදේශය රුහුණ නමින් හැඳින්වුණා. කාරේසි අනුරාධෝසෝ වාපින් දක්ඛිනතෝ තතෝ කාරාපෙත්වා රාජගේහං තත්වාසං අකප්පයි. අනුරාධ කුමාරයා වැවක් කෙරෙව්වා. ඒ වැවට දකුණු පැත්තෙන් රජගයක් කරවා වාසය කළා. මහරජා පණ්ඩුවාසු දේවෝ ජෙට්ට සුතං සකං අභයං උපරජ්ජම්මේ කාලේ සමභිසේචේ. පණ්ඩු වාසුදේව රජුරු තමන්ගේ ජේෂ්ඨ පුත් කුමාරයා වන අභය කුමාරයාව කල්යල් බලා උපරාජ පදවියේ අභිෂේක කෙරෙව්වා. දීඝායස්ස කුමාරස්ස තනයෝ දීඝගාමිනේ සුත්වා උමාද චිත්තං තං තස්සං ජාත කුතුහලෝ. දීඝායු කුමාරයාට දීඝගාමිනේ කියලා පුත් කුමරෙක් සිටියා. උම්මාද චිත්‍රා කුමරිය ගැන ඔහුටත් අසන්ත ලැබුණා. ඈ මොන වගේ රූප ශෝභාවකින් හෙබි කුමරියක්දයි සිය දෑසින්ම ඈව දැක ගන්නට දැඩි කුතුහලයක් හටගත්තා. ගන්්වාපතිස්ස ගාමන්තං අපස්සේ මනෝජාදිපං අදාසෝ පරාජේන රාජුපට්ඨාන මස්සසෝ. එතකොට දීඝගාමිනී කුමාරයා ගෝපක චිත්ත සහ කාල වේල යන දාසයන් දෙදෙනා සමග උපතිස්ස ගමට ආවා. පණ්ඩු වාසුදේව මහරජුරුවන් බැහැ දැක්කා. රජුරුව යුවරාජ අභය කුමාරයා සමග රාජ උපස්ථානයට සම්බන්ධ වීම පිණිස දීඝගාමිනී කුමරුට යුවරාජ පදවියක් දුන්නා. ගවක්ඛා බිමුකට්ඨානේ තං උපෙච්ච තිතං සුසා දිස්වාන ගාමිනෙන් චිත්තා රත් චිත්තා දාසිකං. එක් දවසක් උම්මාද චිත්‍රා කුමරිය එක්ටම්ගේ දැල් කවුළුව ඉදිරියේ සිටගෙන පිටත බලාගෙන සිටියා. එතකොට ඇයට දීඝගාමිනී කුමාරයාව දකින්ට ලැබුණා. ඔහු කෙරෙහි තමන්ගේ සිත ඇලී ගියා. ඇය සිය දාසියන් තුවා. කෝයසෝති තතෝ සුත්වා මාතුලස්ස සුතෝ ඉති දාසින් තත් නියෝජේසි සද්දෙන් කତ୍වාන සෝ තතෝ. දාසිය අර තරුණයා කවුද කියා ඇසුවා. ඔහු උම්මාද චිත්‍රා කුමරියගේ මාමා කෙනෙකුගේ පුත් කුමාරයෙක් බව දාසියගෙන් අහන්නට ලැබුණා.
එතකොට ඈ තමා වෙතින් නොයෙක් තුඩු පඳුරු දීඝගාමිනී කුමරුට යැවීම පිණිසත් ඔහුගෙන් ලැබෙන තුඩු පඳුරු තමා වෙත ගෙන්වා ගැනීම පිණිසත් දාසියව යොදවා ගත්තා. එකිනෙකා මුණ ගැසෙන්නටත් දාසිය සමග සැලසුම් කළා. ගවක්කම්මි දසාපෙත්වා රත්ෙන් කක්කට යන්තකං ආරුයිහ චින්දයිත්වාන කවාටං තේන පාවිසි. දීඝගාමිනී කුමාරයා රාත්‍රියේ කඹ ඉනිමග ගෙන එහි අග කොක්කක් කමුණා. ඒ කොක්ක දැල් කවුළුව වෙත වීසි කළා. එය කවුළුවේහි ඇමුණුණා. එතකොට කඹේ එල්ලේ උඩට නැග්ගා. දැල් කවුළුව සිදුරු කරගෙන එක්ටම් ගේට ඇතුළු වුණා. තාය සද්දින් වසිත්වාන පච්චුසේයව නික්කමේ එවං නිච්ඡං වසී තත් චිද්දා භාව අපාකටෝ. උන්මාද චිත්තා කුමරිය සමග රාත්‍රිය ගත කරලා පාන්දරෙම පිටත් වෙලා යනවා. ඔය විදිහට නිතර වාසය කළා. ඇතුළතින් වූ සිදුර පිටතට පෙනුනේ නැති නිසා ඔවුන්ගේ සම්බන්ධය ප්‍රකට වුණේ නැහැ. සාතේන අග්ගහි ගම්බං ගබ්බේ පරිණතේ තතෝ මාතු ආරෝචේ දාසි මාතා පුච්චිය දීතරං. මේ අසුර නිසා උන්මාද චිත්‍රා කුමරිය ගැබ් ගත්තා. ගැබ මෝරා ගියා. දාසිය විසින් මේ කාරණය මෞබිසවන බද්ද කච්චානා දේවියට දැනුම් දුන්නා. එතුමිය තම දියණිය කැඳවා මෙහි විස්තර විමසුවා. රඤ්ඤෝ ආරෝචයි රාජා ආමන්තෙත්වා සුතේ බ්‍රවි පෝසියෝ සෝපියම් හේහි දේම තස්සේව තං ඉති. මෞබිසව උම්මාද චිත්‍රා කුමරිය ගැබ්ගෙන ඇති බව රජ්ජුරුවන්ට සැලකලා. රජ්ජුරුවෝ තමන්ගේ පුත් කුමාරවරුන් රැස්කොට මේ පැවසුවා. ඒ දීඝගාමිනී කුමාරයාත් පෝෂණය කළ යුත්තේ අප විසින්. ඒ නිසා තොපගේ නැගණිය ඔහුටම දෙමු. පුත්තෝචේ මාරයස්සාම තන්ති තස්ස අදං සුතං සාසූති කාලේ සම්පත්තේ සූතිගේ හංච පාවිසි. එතකොට කුමාරවරු යම් හේකින් ඈ පුතෙකු බිහි කළොතින් අපි ඒ බිරිඳාව මරා දමන්නට ඕනෑ කියා ගිවිසගත්තා. උම්මාද චිත්‍රා කුමරිය දීඝගාමිනී කුමාරයාට පාවා දුන්නා. ඇය දරුවා වැදීමට ආසන්න වීම නිසා ප්‍රසූතිකාගාරයට පිවිසියා. සංකිත්වා ගෝපකං චිත්තං කාල වේලංච දාසකං තස්මින් කම්මේ නිස්සයාති ගාමිනී පරිචාරකේ. උම්මාද චිත්තා කුමරියගේ සහෝදර කුමාරවරු දීඝගාමිනී කුමාරයා සමග චිත්‍රා කුමරියගේ සම්බන්ධයට සැකකලේ ගෝපක චිත්ත සහ කාල වේල යන දාසයින්ව. මෙවැනි දෙයක් සිදු වූයේ මොවුන් දෙදෙනා නිසා තමයි කියා කල්පනා කළා. තේ පටිඤ්ඤං අදෙන්තේ තේ රාජපුත්තා ගාතයුං යකාහුත්වාන රක්ඛෙන්සු උභෝගම්බේ කුමාරකං. අලුත උපදින දරුවා පුත් කුමරක වූහොත් මරා දමන බවට වුන් ඇති කරගත් ප්‍රඥාවට මේ දාසයන් දෙදෙනා එකඟ වුණේ නැහැ. ඒ නිසා රාජකුමාරවරු ඒ දෙදෙනාව ඝාතනය කෙරෙව්වා. මරණයටපත් වූ ඔවුන් යක්ෂයන් වෙලා උපන්නා. මව් කුසේ සිටියදීම සිගිත්තාව ආරක්ෂා කළා.
අඤ්ඤං උපවිජඤ්ඤං සා සල්ලක්ඛා පේසිදාසියා චිත්තා සාජනයේ පුත්තං සායිත්තේ පනදීතරං. උන්මාද චිත්‍රා කුමරිය සිය දාසිය ලවා දරුවෙකු වදන්ට ආසන්න වූ මේරු මව්කුස ඇති ගැහැණියක සෙව්වා. චිත්‍රා කුමරිය පුතෙකු බිහි කළා. ඔවුන් සොයාගත් ගැහැණිය දුවක බිහි කළා. චිත්තා සහස්සන්දා පෙත්වා තස්සා පුත්තං සකම්පිච ආනාපෙත්වා දීතරං තං නිපජ්ජාපේසි සම්තිකේ. එතකොට චිත්‍රා කුමරිය කහවණු දහසකුත් සමග අලුත උපන් තමන්ගේ බිලිඳු කුමාරයාව ඒ ස්ත්‍රිය වෙත පිටත් කෙරෙව්වා. ඇය බිහි කළ දියණිය තමන් ළඟට ගෙන්වා ගත්තා. දීතා ලද්ධාති සුත්වාන තුට්ටාරාජ සුතා අහං මාතාච මාතු මාතාච උබෝපන කුමාරකං. තම නැගණිය දුවක බිහි කලා යන පුවත ඇසූ රාජකුමාරවරු මහත්සේ සතුටු වුණා. අලුත උපන් කුමාරයාගේ මව වන චිත්‍රා කුමරියත් එතුමියගේ මාව වන බද්ද කච්චානා දේවියත් යන දෙදෙනා එක්ව සිඟිති කුමාරයාට මාතා මහස්ස නාමංච ජෙට්ටස්ස මාතුලස්සච ඒකං කତ୍වා තම කරුං පණ්ඩුකාභය නාමකං. ඒ කුමරුගේ සීයාවන පණ්ඩු වාසුදේව රජුගේ නමින් කොටසකුත් ඒ කුමරුගේ මාමා වන අබය යුවරාජයාණන්ගේ නමින් කොටසකුත් එක්කොට පණ්ඩුකාභය යන නම තැබුවා. ලංකාපාලෝ පණ්ඩුවාසු දේවෝ රාජ්‍යමකාරයි තින්ස වස්සානි ජාතම්මි මතෝසෝ පණ්ඩුකාභයෝ. ලංකාධිපති වශයෙන් පණ්ඩුවස්දේව රජතුමා 30 වසරක් ලංකාවේ රාජ්‍ය පාලනය කළා. පණ්ඩුකාභය කුමාරයා උපන්නාට පසුවයි ඒ රජු අභාවයට පත් වූයේ. තස්මින් මතස්මින් මනුජාදේ පස්මින් සම්මේ සමාගම් නරින්ද පුත්තා තස්සා භයස්සා භයදස්ස භාතු රාජාභිෂේකං අකරුං උලාරන්ති. රජ්ජුරුවන්ගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත්‍රයන් සියලු දෙනාම එකතු වෙලා උන්මාද චිත්‍රා කුමරියට ජීවිතාරක්ෂාව ලබා දුන් තම ජේෂ්ඨ සහෝදරයා වන අබය යුවරාජයා නංව මහත් උත්සවාකාරයෙන් ලංකාවෙහි රජු ලෙස අභිෂේක කළා. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ අභයාභිෂේකෝ නාම අවමෝ පරිච්ඡේදෝ. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි අභය රජුගේ අභිෂේකය නම් වූ නවවෙනි පරිච්ඡේදයයි.